මේ vlog එක ටිකක් අඳුරයි. sorry මොකද මේක හවස් වරුක ගත්තේ මම මේක අප්ලෝඩ් කරනවද නැද්ද කියලා හිතේ ඉඳලා පස්සේ මම හිතුවා අප්ලෝඩ් කරනවා කියලා මෙච්චර වීඩියෝ ක්ලිප්ස් ගත්ත එකේ මම ඒක ඔයාලත් එක්ක බෙදා ගන්නවා කියලා හිතුවා. අද මම ගියා ලාලු නැගට. මම ෆස්ට් ටයිම් තමයි මේ ලාලු නැගට ගියේ. මෙතන නේ අර හඳක් තියෙන්නේ. මට උන්නොතෙන්ට යන පුදුම ආසාවක් තිබ්බේ. ඒ ආසාව අද මම ඉෂ්ට කරගත්තා. මෙතන මාරම කූල් ප්ලේස් එකක් ගොඩක් අය යනවා මම දැක්කා. ඉතින් මට යන්න පුදුම ආසාවක් තිබ්බේ. ඇත්තම කිව්වොත් එකපාරක් ගියොත් තව පාරක් යන්න හිතෙන තැනක් තමයි මෙතන. මේ යාළගේ ස්ටාෆ් එකේ කෙනෙක් මම ෆස්ට් ටයිම් තමයි මෙච්චර කූල් ස්ටාෆ් එකක් දැක්කේ. මෙයාත් හරියම හොඳයි. කියන්නේ ආපහු යන්න හිතන විදිහටම තමයි අපිට ට්‍රීට් කරේ. එච්චරට හොඳයි යාළගේ ස්ටාෆ් එක. 10 out of 10. ඉතින් මේක තමයි පීට්සා එක. පීට්සා එක අපි එක පැත්තක් ගත්තේ චීස් දාලා අනිත් පැත්තේ චීස් දාන්න නැතුව. මොකද මට මේ දවස්වල පොඩක් චීස් කන්න බැරි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා චීස් දාපු නැති පැත්ත මම කෑවේ. ඉතින් මම ෆස්ට් ටයිම් තමයි චීස් දාපු නැති පීට්සා කෑල්ලක් කාලා බැලුවේ. වෙනසක් නෑ. එහෙම අර පීට්සා එක අර පීට්සා රහ වෙනවා. මට ඒක හිතන මොන විදිහට දැනෙයිද කියලා. කොහොම හරි පීට්සා එක මාරම රහයි. අන්තිමේදී අපි තුන්දෙනාම ඒ ගෙනාපු පීට්සා එකට සාධාරණයක් ඉෂ්ට කරා. අන්තිමේදී එක කෑල්ලක්වත් නැහැ. ඊට පස්සේ මෙච්චරත් කාලා පස්සේ හිතුවා මේ ඔච්චර කෑවත් එනවනේ තව මොන හරි කන්න ආසාවක්. මේ අපිට එන පොඩි ක්‍රේවින් එකක් තමයි මේ ඉන්දියන් ෆුඩ් කන්න ආසය දෙන එක. ඉතින් මෙතනම ළඟ තියෙනවා අපිට ඔප්ෂන් දෙකක් තියෙනවා. එලයිට් එක තියෙනවා ශ්‍රී විහාරක තියෙනවා. ඊට පස්සේ අපි හිතලා හිතුවා අපි ශ්‍රී විහාරකට යනවා කියලා. ඉතින් මම ශ්‍රී විහාරකට ගිහිල්ලත් නැහැ. ඉතින් ඔයාලට දැන් අහන්න වෙන්නේ මම එතනට ගිහිල්ලා නැහැ මෙතනට ගිහිල්ලා නැහැ කියලා තමයි. මොකද මම සාමාන්‍යයෙන් එහෙම හැමතැනටම යන්න කැමති කෙනෙක් නෙවෙයි. මම සෑහෙන තැනකට යද්දි තෝරනවා. සහ මම එක කෑම එකකට ආස වුණොත් මම ඒ කෑම එකම තමයි කන්නේ. යන්න එක රෙස්ටොරන්ට් එකක් තිබුත් ඒ රෙස්ටොරන්ට් එකකම තමයි යන්නේ. මොකද මම අලුත් තැන එක්ස්පීරියන්ස් කරන්න ඉච්චර කැමති නැහැ. මොකද මට ගිහිල්ලා එතන හරියගෙන දුනොත් මට මූඩ් එක අවුල් වෙනවා. ඉතින් හැබැයි ඒක හැමදාම කරන්න බෑනේ. ඉතින් ඔන්න ආයෙත් අලුත් තැනක් ඔන්න එක්ස්පීරියන්ස් කරා. ශ්‍රී විහාරක ලාලෝනායක කොමඩි. දැන් අපි ඉන්න ශ්‍රී විහාරකේ. ඊට පස්සේ අපි එතනින් ඕඩර් කරා කෑම ටික. ෆ්‍රයිඩ් රයිස් එකක් නම් අනිවාර්යෙන් ඕඩර් කරන්න. මොකද ෆ්‍රයිඩ් රයිස් නම් මම නම් ෆ්‍රයිඩ් රයිස් නේ කොහෙ ගියත් මට ෆ්‍රයිඩ් රයිස් එකක් ඕනේ. කොහමරි අපි මුලින්ම ඕඩර් කරපු එකකින් අපිට ආවා මේ මොනවද සමෝසාර. මට ඒක දැක්කම නිකන් සූටින් මාටින් කාටුන් එක මතක් වුණා. ඊට පස්සේ පානිපූරි ඕඩර් කරා. ඒ පෝෂන් එකට පානිපූරි 7ක් එනවා. ඊට පස්සේ මේ තමයි පූරි. මම පූරි කන්නේත් ෆස්ට් ටයිම්. ඉතින් මං සෝරි ඉතින් හිතාගන්න බෑනේ පූරි කාපු නැති කෙනෙක් ඉන්නවද කියලා. ඉන්නවා මේ ඉන්නේ මම කාලා නෑ පූරි. ඉතින් හරිම රහයි. මම මේ ෆ්‍රයිඩ් රයිස් එක තමයි කෑවේ. ඒක මට 50-50. අනිත් ඒවා කොහොම ටික මාර රහයි. මේ මට කවුරු හරි දන්නවනම් කියන්නේ මෙන්න මේක මොකක්ද කියලා. ඒක හරිම ස්වීට්. ඒක පැණි එකක් කියලා කියන්නත් බෑ. හැබැයි මාරම රහයි. අනේකේ නම දන්නේ කවුරු හරි දන්නවනම් කියන්නේ ඒක මොකද්ද පොඩි පැණි රහකට තියෙන අන්නේ සෝස් එක වගේ එක මොකද්ද කියලා. ඒක මාරම රහයි. ඊට පස්සේ අපි එතන පොඩක් කාලා අපි තුන් මුල්ලේ ඉඳන් මරින් ඩ්‍රයිව් එකටම පයින් ගියා. කාපු ටික ඒ කැලරි ටික අයින් කරන්නත් එපා. ඊට පස්සේ අපි මරින් ඩ්‍රයිව් එකටම පයින් ගියා. ගිහිල්ලා ඊට පස්සේ අපි මේ යන්න try කරන්නේ රියෝ එකට අයිස්ක්‍රීම් කන්න. අද කන බන vlog එකක් තියෙන්නේ. ඊට පස්සේ අපිට දැන් දිගටම පයින්ම යන්න බෑ ගොඩාක් දුරයි රියෝ එකට යන්න. ඊට පස්සේ අපි ටොක් එකක් අරගෙන රියෝ එකට ගියා. රියෝ එකට ගිහිල්ලා එතන දැන් ඔය මම රියෝ එකට යන දෙවෙනි පාර. මම රියෝ එකට කලින් ගිහිල්ලා නෑ. ඕක තමයි ඉතින් මම කිව්වේ අහන්න වෙන්නේ ගිහිල්ලා නෑ කියන එක තමයි. හැබැයි මේ දෙවෙනි පාර රියෝ එකට යන රියෝ එකේ අයිස්ක්‍රීම් නම් next level. ඉතින් මම අද ගත්තේ රියෝ ස්පෙෂල් කියන එක. ඒක මාරම රහයි. මීට කලින් මම වෙන එකක් ගත්තා රුපියල් 450කට වගේ තියෙන එක ජෙලිත් එක්ක තියෙන එක. මම ඒකේ නම මතක නැහැ. ඒකත් හරිම රහයි. ඔයාලට මතකද මේ දෙන්නේ රියෝ ස්පෙෂල් එක. ඔයාලට මතකද මෙන්න මේ චොකෝ බාර් එක අර ඉස්සරම අපි කන්නේ. අනේ ඒක එතන තිබ්බා. ඒ නිසා අපි ඒක try කරන්න ගත්තා. ඒ රහම තියෙනවද කියලා බලන්න. ඔව් ඒ රහම තියෙනවා. ඉස්සර කාලේට ඇදිලා යනවා ඒ චොකෝ බාර් එක කද්දේ. ඊට පස්සේ අක්කා ගත්තා අර මොනවාද යන්නාසේ ෆ්ලේවර් එකේ තියෙන අයිස්ක්‍රීම් එක. කොහරි එකක් කාලා අපි තුන්දෙනා එතන චුට්ටක් කතා කර ඉඳලා ඊට පස්සේ ඌබ එකක් කාලා අපි තුන්දෙනා ගෙවල් බලා ගියා. ඉතින් සෑහෙන කෑවා කොහොම වුණත් ඕවරෝල් අද ගියපු හැම තැනකම කෑම හරිම රහයි. කවුරු හරි මේ තැන් එක්ස්පීරියන්ස් කරලා තියෙනවා නම් ඔයාලගේ එක්ස්පීරියන්ස් එකත් මට දැනගන්න කමෙන්ට් එකක් දාගෙන යන්න. කොහොම හරි හරිම රසයි කෑම ටික. ඊට පස්සේ අපි ටොක් එක ගියා. මේ ටොක් එකේ එක්කෙනා නම් වාරම කූල්. අද හම්බෙච්ච හැමෝම හරිම කූල් කට්ටියක් තමයි හම්බුනේ.